වැඩිපුරම නිවන ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවන් සුව ලැබේවා කියන එක වැඩිපුරම අහන්නේ කොහෙදද? මලගෙවල්. මලගෙවල් වල තමයි වැඩිපුරම නිවන් සුව ලැබේවා, නිවන් සැප ලැබේවා, නිවනින් සැනසේවා කියලා කියන්නේ. දැන් මලගයක් කියලා කියන්නේ අවමංගල්‍ය කාරණයක්නේ. මංගල්‍ය කාරණා එකකදීවත් නිවන පතනවාද? මොනවාද මංගල්‍ය කාරණා? ඔව්. අපි මුලින්ම ගත්තොත් උපන්දිනය. දැන් උපන්දින සාද තියනවනේ ඔයාලනේ. දරුවන්ගේ ඔයාලගේ තියෙනවා. දැන් උපන්දිනයකදී කවදාවත් අනේ මගේ දුවට, අනේ මගේ පුතාට නිවන් සැප ලැබේවා කියනවද? කියන්නේ කවුරු හරි කෙනෙක් කිව්වොත් එහෙම කියයි කට මූසල කතා කියනවා. අද වගේ හොඳ දවසක මොනවද මේ කියන්නේ? එහෙම කියනවා. ඊළඟට ගැහැණු දරුවෙක් වැඩි වියපත් වෙනකොට ඒ උත්සවයේදී ඒ දියණියට කියනවා අනේ මගේ දුවේ ඔයා නිවනින්ම සැනසේවා. ඔයාට නිවන් සැපම ලැබේවා කියලා කියනවද? නැහැ. අපි හිතමුකෝ දුව පුතා ලොකු වෙලා විවාහයකටපත් වෙනවා කියලා. විවාහයකටපත් වෙන දවසේ මේ මනමාල ජෝඩුවට කියනවා අනේ ඔයාලා දෙන්නට නිවන් සැප ලැබේවා, නිවනින් සැනසේවා කියලා කියනවත් නෑ. එහෙම කිව්වොත් එහෙම මොකද වෙන්නේ? මහා ප්‍රශ්නයක්. මොකද්ද මේ කියපු කට කැඩිච්ච කතාව? එහෙනම් නිවන කියලා කියන්නේ මංගල කාරණයක්ද අවමංගල්‍ය කාරණයක්ද? මංගල කාරණය. හැබැයි අපේ සමාජයේ පුරුදු වෙලා ඉන්නේ මේ උතුම් නිවන පතන්ඩ මංගල කාරණාවල නෙමෙයි අවමංගල්‍ය කාරණාවකදී විතරයි.